ආදර දරුවනි, ආදර සහෝදර සහෝදරියනි, අපි තවත් චතාරික සමයක් ආරම්භ කළා. ඒ චතාරික සමය තුල අපි දින 40ක ගමනක් ආරම්භ කරමින් උන්වහන්සේගේ දුක් විඳීම මරණය සිහිපත් කරලා ඊන අනතුරු උන්වහන්සේගේ උත්ථානය සිහිපත් කරන්න, ඒ උත්ථානයට අපේ ජීවිතවලින් සාක්ෂි දරන්න අපි සූදානම් වන කාලයයි මේ. ඒ අනුව අද දිනය අප මේ චතාරික සමය ආරම්භ කරන පළමු ඉරු දිනයි. ඒ පළමු ඉරු දින අපිට හමුවන්නේ ජේසුස් ස්වාමින් වහන්සේ දින 40ක් පුරා කාන්තාරේ පාලුකරේ කරනු ලැබූ අත්දැකීමයි. අපිත් දින 40ක ඒ පශ්චාත්තාපික කාලය දැන් ආරම්භ කරලා. එදා ජේසුස් ස්වාමීන් වහන්සේ ජෝර්දාන් නදියේ ප්‍රසාද ස්නාපනය ලැබුවා. ලබලා ඒ වතුරෙන් ගොඩ එද්දී දෙවියන්න් වහන්සේ පරවීකු ආකාරයෙන් සුද්ධාත්මයන්න් එවනු ලැබුවා. අහස දෙබෑ වෙලා මේ මාගේ ආදරණීය පුත්‍රයාණෝය කියලා උන්වහන්සේට සවන් දෙන්න කියලා මුළු ලෝකෙටම උන්වහන්සේව ප්‍රකාශ කළා. උන්වහන්සේ මොකද කළේ? ඒ මොහොතේ තමයි පාලුකරයට යන්නට තීන්දුව කළේ. මොකක්ද මේ මට කතා කරන පුත්‍ර භාවය? දෙවියන්න් වහන්සේගේ පුත්‍රයා වන්නේ මම කොහොමද? පාලුකරයට ගිහිල්ලා උන්වහන්සේ දින 40ක් निराहारව මේ සඳහා ගැඹුරු භාවනාවක යෙදුණා. යාඥා කළා. මර්ධන ක්‍රියා කළා. මේ මර්ධන ක්‍රියා කරමින් යාඥා කරමින් දෙවියන්න් වහන්සේගේ පුත්‍ර භාවයට සාක්ෂි දරන්න උන්වහන්සේ තමන්ගේ ජීවිතය තුළ ඊ타ත්ම අධ්‍යාත්මික ගැඹුරකින් සූදානම් වුණා. මේ අවස්ථාවේදී තමයි අද දින අපිට සුද්ධෝ සුපුවත තුළ අසන්නට ලැබෙන උන්වහන්සේව පරීක්ෂා කිරීමේ කාර්යය සිදු වෙන්නේ. ආදර දරුවනි, ආදර සහෝදර සහෝදරියනි, ඇත්තටම අපි ඇතුළාන්තේ අරගලයක් කරමින් තමයි අපේ ජීවිත ස්වාමින් වහන්සේ වෙතට ඔසවන්නේ. ඒ අරගලය නිරන්තරයෙන් අප තුළ තියෙනවා. ඒ අරගලය පරාජය කරලා දේව කැමැත්තට අවනත වෙමින් තමයි අපි මේ ගමන යන්නේ. ජේසුගෙත් යම් ආකාරයක ඇතුළාන්ත අරගලයක් තිබුණා. ඒ අරගලයත් එක්ක තමයි උන්වහන්සේ පාලුකරයට ගිහිල්ලා මෙනෙහි කරන්නේ, යාඥා කරන්නේ, දේවතාත්තගෙන් අහන්නේ මොකක්ද මම කරන්න ඕනේ කියලා. ඒ අවස්ථාවේ යක්ෂය ඇවිල්ලා බඩගින්න ඉන්න උන්වහන්සේට කියනවා, ඇයි ඔබ මේ ගල් පාන් කරලා කන්න පුළුවන්? ඇයි බඩගින්න ඉන්නේ? 5000කට පාන් ගෙඩි 5කින් කන්න දුන්නු උන්වහන්සේට ඒක ඊටාම සරල දෙයක් කරන්න තිබුණා. නමුත් උන්වහන්සේ ගියේ ගල් පාන් කරලා කාලා බඩගිනි නිවාගෙන දේව පුත්‍ර භාවය මොකක්ද කියලා මෙනෙහි කරන්න නෙමෙයි. උන්වහන්සේ දේව වචනයෙන්ම පිළිතුරු දුන්නා, මිනිසයා කෑමෙන් පමණක් ජීවත් නොවේ කියලා. නමුත් අද අපේ ජීවිත තුළ අපි කෑමට බීමට කොච්චර ගිජුද, කොච්චර ආසද? කෑම බීම ලැබෙනවා නම් අපි මොනතරම් පාවා දීම්, අපේම කතෝලික ජීවිතය බාල්දු කිරීම කොච්චරනම් අපි කරනවද? මූලධර්මවාදීන් බඩු මල්ලක් දෙද්දී අපි ඒකට වහල් වෙලා උන්වහන්සේව පාවා දෙන්නේ නැද්ද? අපි දකිනවා නැවතත් යක්ෂයා පැමිණෙනවා. ඇවිල්ලා උන්වහන්සේට කියනවා, මේ මුළු ලෝකෙම පෙන්නලා මම මේ මුළු ලෝකෙම ලියලා දෙනවා මට බඳින්න. ආදර දරුවනි, ආදර සහෝදර සහෝදරියනි, අපි කී දෙනෙක් මේ ලෝකේ බදා ගන්නද හදන්නේ? තමන්ගේ ඉඩම අඟලකින්, අඩියකින්, පර්චස් එකකින් හරි වැඩි කරගන්න කොච්චර හොර මැර වංචා කරනවද? හොර ඔප්පු හදනවද? ලෝකය බදා ගන්න. ඒක තමයි සමහර විට අපේ ආගම වෙලා තිබෙන්නේ. දෙවියන් වහන්සේ බවට පත් වෙලා තියෙන එක. එතන තමයි සතුට. එතන තමයි ප්‍රීතිය බවට පත් වෙලා තියෙන්නේ.
එතකොට උන්වහන්සේ අපට ඒ වෙලාවේදී දෙනවා පිළිතුර. සැබෑ වූ එකම දෙවියන් වහන්සේට පමණක් වැඳ නමස්කාර කරන්න කියලා දේ වචනේ තියෙනවා. ඔබ දන්නේ නැද්ද කියලා. යක්ෂයාව පළවා හරිනවා. නැවතත් ආදර දරුවනි, ආදර සහෝදර සහෝදරියනි, යක්ෂයා නැවතත් පැමිණෙනවා. ඇවිල්ලා උන්වහන්සේව බෙමාලිගාවට කොත මුදුනට ගෙනියලා කියනවා ඔබ මෙතනින් පනින්න. ඇඟිල්ලක්වත් තුවාල නොවන විදියට දේව දූතය ඇවිල්ලා ඔබ ආරක්ෂා කරાવી. ඇත්තටම උන්වහන්සේට කරන්න තිබුණේ නැද්ද? කරන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ මැජික් කාරයෙක් නොවේ. විද්‍යාකාරයෙක් නොවේ. සුපර්ස්ටාර් කෙනෙක් නොවේ. ඒකට නෙමෙයි උන්වහන්සේ ආවේ. උන්වහන්සේ ඒ යක්ෂයාව පළවා හරිනවා නුඹේ දෙවි ස්වාමින් වහන්සේව පරීක්ෂා නොකරන්න කියලා. හැබැයි යක්ෂයා යන්නේ නිකන් නෙමෙයි, නැවතත් උන්වහන්සේව සොයාගෙන එනවා, පරීක්ෂාවට දාන්න එනවා කියන බලාපොරොත්තුවෙන්ම තමයි. අර 5000කට කන්න දුන්නු අවස්ථාවේ මිනිස්සු ඒ යක්ෂයා තුලින්ම තමයි පරීක්ෂාවට දාන්න ගියේ ඔබ අපේ රජ බවට පත් විය යුතුයි කියලා. උන්වහන්සේව බාරගත්තේ නැහැ. ගෙට්සෙමනි උයනේ උන්වහන්සේ දේපියාණන්ට ආඥා කරද්දී මේ කුසලානි ඔබ කැමති නම් මගෙන් ඉවත් කරන්න කියලා නෑ. යක්ෂයාට යටුනේ නෑ. දේව කැමැත්තට ඉඩ දුන්නා. ආදර දරුවනි, ආදර සහෝදර සහෝදරියනි, ඔබටත් මටත් ආරාධනා කරන්නේ මේ චතාරිකයේ තුල මේ දින 40 තුල මර්ධන ක්‍රියා කරමින්, එක්වරු ශීල රකිමින්, දානහාර දෙමින්, යාඥා කරමින් සැබෑ ලෙස මේ ජීවිතය දේව කැමැත්තට, දේව සැලැස්මට අවනතුණු දේවදරුවෝ ලෙස ජීවත් වන්නටයි. ඒ වරප්‍රසාද අපි සියලු දෙනාටම ලැබෙන්නට කියලා අපි යාඥා කරමු. ඔබ සැමට ජේසු පීඨයි.